සූදාසත් සියලුම දෙනාට අද ඔයාලා එකතුලා ඉන්න මගේ YouTube channel එකත් එක්ක අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ දැන් ඔයාලා දැන් YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී නැත්නම් ඔයාලගේ අවශ්‍යතාවය අනුව දැන් අපි වීඩියෝ එකක් එඩිට් කරන්න අපිට ගොඩාක් මේ උදව් වෙන CapCut software එක අපි කොහොමද අපේ PC එකට install කරගන්න setup එක download කරලා install කරගන්න කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයාලා Google එකට යන්න ඕන. ඔයාලගේ software එකට ඔයාලගේ ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒකට ගිහිල්ලා ඔයාලා search කරන්න ඕනි CapCut download for PC කියලා. මේ විදිහට search කරාන් පස්සේ ඔයාලට උඩින් එනවා මේ වගේ මෙන්න මේ උඩින් එන එක ඔයාලා ක්ලික් කරගන්න ඕනේ. මම මේකේ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලා ඒකට යන්න. දැන් මෙතනින් මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයාලා වෙක්කන් ඉන්නේ. ඊට පස්සේ ඔයාලට මේ විදිහට යටට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එයාලගේ features එහෙම තියෙනවා. හරි. දැන් අපි මෙතන download කරගන්න අපි මේ CapCut එක download කරගන්න ඕන හින්දා අපි මෙතන මේ දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන download button එක ක්ලික් කරමු. ඒක ක්ලික් කරාම ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එක්කන් එන්නේ. හරි. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එතකොට ඔයාලට මේ මෙන්න මේ විදිහට අපේ ඩවුන්ලෝඩ් වුණා අපේ setup එක. දැන් අපිට මෙතනින් step දෙකකින් අපිට මේක install කරගන්න පුළුවන්. මුලින්ම මේ තියෙන setup එක open කරන අපිට ලේසියෙන් install කරගන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ අපි මේකෙන් අයින් වෙලා අපි යම් හරි අපි දැන් අරකින් අයින් වෙලා අපි setup එක download වෙච්ච තැනට අපි එමු. හරි. මේක තමයි අපි setup එක මම desktop එකට ගත්තා. දැන් ඔයාලා මේක ක්ලික් කරලා මේ විදිහට අපේ CapCut එක අපේ PC එකට install වෙන්න ගන්න. හරි. මේ විදිහට තමයි අපේ CapCut එක අපේ PC එකට install කරගන්නේ. හරි මේක install වුණාම අපි ආපහු හම්බෙමු. හරි. දැන් මේ විදිහට අපේ CapCut එක අපේ PC එකට install වුණා. මෙන්න මේ වගේ icon එකක් තමයි පෙන්වන්නේ. දැන් අපි මේකට යමු. මේ ක්ලික් කරලා ඔයාලට ඒකට යන්න පුළුවන්. හරි. ඔයාලා ගියාට දැන් CapCut එක open කරලා CapCut එක open කරාම උඩ තියෙන create project කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලා එක්කන් ඉන්නේ. හරි. දැන් ඔයාලට මම මුලින්ම කියලා දෙන්නම් අපි කොහොමද අපිට දැන් මොකක් හරි වීඩියෝ එකක් අපි
හදාගන්න කියලා. දැන් මේ මෙතන මීඩියා එකට ගිහිල්ලා ඉම්පෝට් දුන්නා අපිට මේ වගේ එකට යනවා. මම ඊට පස්සේ මට කැමති වීඩියෝයක් මම දෙනවා. මම රූපයක් දෙන්නම්කෝ ෆොටෝ එකක්. හරි. මම මේ විදිහට ෆොටෝ එක ඇඩ් කරලා ඊට පස්සේ මේ ෆොටෝ එක ඇදගෙන මෙතනට ඇවිල්ලා දුන්නම මෙතනට අදන් ඇවිල්ලා අපිට අතාරින්න තියෙන්නේ. එතකොට අපේ එක ඇඩ් වෙනවා මේකට. හරි. ඔන්න විදිහට. හරි දැන් අපි මේකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ. අපි ඒකට ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න දැන් මේ උඩ තියෙන වම් පැත්තේ කොනේ වලට පේනවා ඉෆෙක්ට් කියලා එකක්. ඒ ඉෆෙක්ට් කියන එකට ගියාට පස්සේ ඔයාලා මෙතන එක එක જાති ඉෆෙක්ට් බලා ගන්න පුළුවන්. මේ එක එක ඉෆෙක්ට් තියෙනවා. දැන් මෙතන මම කැමති ඉෆෙක්ට් එකක් මම තෝරගන්නවා. හරි මට මේ ඉෆෙක්ට් එක මට ලස්සනයි කියලා හිතුණා. ඒක මම තෝරගන්න. හරි දැන් ඒ ඉෆෙක්ට් එකත් මම අදගෙන ආවිල්ලා මේකෙන් තියෙනවා. හරි දැන් මේ ඉෆෙක්ට් එකත් අපේ මේකට ඇඩ් වුණා. ඒක අපි ගානට මේ ටයිම් ලයින් එක තියලා ගානට හදාගමු. මේ අපි මේක ඇදලා කරගන්න පුළුවන්. දැක්කද ඔයාලට පේනවා මේක ලස්සනට මේ වෙනවා. හරි හරි දැන් ඊට පස්සේ දැන් අපිට මේකට හිතුණොත් ස්ටිකර් එකක් ඇඩ් කරගන්න ඕනි කියලා හිතන්නකෝ. එතකොට අපිට මෙතන මේ ගිහිල්ලා ස්ටිකර් කියන එකට ගිහිල්ලා අපිට මේකේ ස්ටිකර් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. දැන් මට ලස්සනයි කියලා හිතනවා. මම මේ subscribe කියන ඒ ස්ටිකර් ඩවුන්ලෝඩ් කරගෙන අන්න ඉන්නේ. හරි ඒක අදන් ඇවිල්ලා ඒකත් මම මේකට ගානට තියෙනවා. මම ඒක ගානට මේ මට ඇදලා ඒ එන්න ඕනි දැන් ගානට හදනවා. හරි දැන් ඕනනම් අපිට දැන් මොකක් හරි නෑ වැඩි දේවල් ඕනේ ඒක පුළුවන්. හරි ඔය විදිහට තමයි අපි දැන් සරලව අපේ ප්‍රොජෙක්ට් එකක් හදාගත්තා. අපි CapCut එකේ වීඩියෝ එකක් එඩිට් කරගත්තා. දැන් අපිට මේක අපේ PC එකට ගන්න ඕනේ. අපිට ඕන නම් තව මේකට මියුසික් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. අපි මියුසික් එකක් ඇඩ් කරගමු. මම ඉතින් මට හිතිච්ච කැමති මියුසික් එකක් ඇඩ් කරගන්නවා. හරි අපි මේ මියුසික් එක ඇඩ් කරගමු. අපි මේ මියුසික් එක මේකට ඇඩ් කරගත්තා. දැන් ඒක ගොඩක් දුරට ගිහලා තියෙන අපි ඒක මෙහාට කරගමු. හරි ගානට අපි ගත්තා. හරි ඔය විදිහට තමයි අපි වීඩියෝ එක හදාගත්තේ. දැන් අපි මේක එක්ස්පෝර්ට් කරමු. මෙතන දකුණු පැත්ත උඩ කියලා වෙරි තියෙන එක්ස්පෝර්ට්. එක්ස්පෝර්ට් එකෙන් අපිට මේක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මොකක් හරි කේසයක් වෙන්නේ.
මම ස්ටිකර් එක පොඩ්ඩක් අයින් කරනවා. එක්ස්පෝර්ට් කරන්න ඉස්සෙල්ලා අපේ වීඩියෝ එක බලමු ප්ලේ වෙන විදිය. හරි මෙන්න මේ විදිය තමයි අපේ වීඩියෝ එක එඩිට් කරලා තියෙන්නේ. දැන් අපි ඒක එක්ස්පෝර්ට් කරමු. හරි එක්ස්පෝර්ට් කියන එක දුන්නාට පස්සේ ටිකක් වෙලා ඊට ඔයාලට මේ වගේ එකක් එනවා. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි. ඊට පස්සේ අපි මෙතනින් ඉන්ටර්ෆේස් මේ එක්ස්පෝර්ට් වෙන්න ඕන තැන ඉල්ලනවා. මම මේ ඩෙස්ක්ටොප් එකට දීලා දෙනවා. ඩෙස්ක්ටොප් එකට දීලා වීඩියෝ එකක් විදිහට මෙතන රෙසලූෂන් එක මේ ගානම තියලා MP4 හරි. දැන් මම එක්ස්පෝර්ට් දෙනවා. දැන් එක්ස්පෝර්ට් දුන්නාට පස්සේ මෙන්න අපේ මේක එක්ස්පෝර්ට් වෙලා හරි මේක එක්ස්පෝර්ට් වෙලා ඉවරයි. මම මෙතන ඕපන් ෆෝල්ඩර් එකේ පොඩ්ඩක් ගිහලා හරි මේ මෙතන අපිට බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක අපි කියපු තැනටම ඇවිල්ලා එක්ස්පෝර්ට් කරලා තියෙනවා මොකක් හරි අවුලක්. හරි මේ තියෙන අපේ වීඩියෝ එක. දැන් අපි ඒක බලමු හොඳට අපේ වීඩියෝ එක අපිට කියන්නේ අපි එඩිට් කරගත්ත විදිහටම ප්ලේ වෙනවද කියලා. හරි දැක්ක නේද ඔයාලට පේනවා ඒක. හරි මෙන්න මේක අපිට අපි දුන්න විදිහටම ගානට අපි ඒක එඩිට් කරලා තියෙනවා හරි ලස්සනටම. හරි ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ CapCut එක අපේ PC එකට ඉන්ස්ටෝල් කරලා මේ පුංචි ප්‍රොජෙක්ට් එකකුත් හදලා පෙන්නනවා ඒක වැඩ කරන ගන්න විදිය. ඉතින් ඔයාලා මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න මගේ channel එක like කරන්න අනිත් අයටත් බලන්න මේව share කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. සියලු දෙනාට සුබ දවසක්.